අපි මේ යන්නේ ස්විට්සර්ලන්ඩ් රටේ. තමයි ස්විට්සර්ලන්ඩ්. පාරවල් පොඩි, ස්පීඩ් ලිමිට් අඩුයි, 50යි 70යි. අපිට ඕන ගණන් වලට යන්න බෑ. රටේ නීතිය අනුව තමයි යන්න පුළුවන්. නොහොමයි තත්ත්වය. පාරවල් නම් මාර පොඩි සාපේක්ෂව අනිත් රටවලට සාපේක්ෂව ස්විට්සර්ලන්ඩ් වල පාරවල් හරි පොඩි. මෙහි කාලගුණ තත්ත්වය පොඩ්ඩක් අද රස්නේ සෙල්සියස් අංශක 14යි. පොඩි වැස්සක් යනවා. මේ වැස්සෙන්ද තමයි ගොඩක් වෙලාවට රස්නේ ටිකක් රස්නේ වැඩි වෙන්නේ. නැත්නම් සීතල අද අවුව පායලා තියෙන හොඳට අවුව පායපු දවසක් ඉතින්. After 1 kilometer, at the roundabout, take the second exit. අඩු කරන්න මාර්ග බාධක දාලා තියෙන විදිහ. ඒක ඒවා පාර පටු කරන්න එක විදිහ යොදාගෙන තියෙනවා. මේ යුරෝප් ගොඩක් තියෙනවා ඒක. After 300 meters, at the roundabout, take the second exit. Take the second exit. सामान्य කාහිරක් ගාවදී අපි අනිවාර්යෙන් නවත්තන්න ඕනේ මේ දෙය ගෑනු එක්කන අනිත් පැත්ත හරලා ඇවිදපු ඉඳන් මම නැවතුනේ නැහැ. නැත්නම් මේ නීතිය තමයි කාහිර උඩ හිටියොත් අනිවාර්යෙන් අපි නවත්තන්න ඕනේ. ඒක තමයි නීතිය. Please follow the route for 3 kilometers. රවුන්ඩ් බවුට්ම වැඩි රවුන්ඩ් බවුට්ම 25ක් විතර ගත්ත මේ මම හිතන්නේ කිලෝමීටර 5ක් විතර ආවේ. රටේ පාරවල් උරු නැති ඉඳ මන් ටිකක් ගෙමින් යන්නේ. ඉතින් ලංකාවේ වගේ හෝන් ගහන්නේ නැහැ. මම යන්නේ 65යි ස්පීඩ් එක. පාරවල් උරු නැති වුණාම අපිට හයියෙන් යන්න බෑ. මොකද අපි දන්නේ නැහැ රවුන්ඩ් බවුට් කොහෙද තියෙන්නේ කියලා. පාරවල් කොහෙද තියෙන්නේ, හැරෙන්න ඕනේ කොතනින්ද, ඉතින් ඒක දන්නේ නැති හින්දා අපි පොඩ්ඩක් ඒවා මොනිටර් කරගෙන හිමින් යන්නේ. පාරවල් දන්නවනම් ඉතින් අඩාල විදිහට යන්න පුළුවන්. After 1 kilometer, at the roundabout, take the second exit. රවුන්ඩ් බවුට්ම තමයි හැමෝටම. ලස්සනයි නේද රට?
roundabout, take the second exit.